hirugossip.lk සචිනි අලුතින් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අලුතින් කරන වැඩ කටයුතු නම් මේ අවුරුද්දෙත් මම ගිය අවුරුද්දේ වගේම ලෝක ප්‍රාසංගික කලා ශූරතාවයට සහභාගී වෙනවා. ඒ කියන්නේ World Championship of Performing Arts කියන තරඟයට. ඒ වගේම බෝඩි කීර්තිසේනගේ රූ මස්සල කියන TV series එකේ රූගත කිරීම වැඩ කටයුතු දැන් ඉවර කරා. තවත් බෝඩි කීර්තිසේනගේ නිම්න එක හොදකලාව කියන චිත්‍රපටය රිලීස් වුණා ගිය 19 වෙනිදා. ඉතින් ඒකේ ප්‍රචාරණ වැඩ කටයුතු වලට මේ දවස්වල සම්බන්ධ වෙනවා. පුංචි තිරේ දකින්න ඔබ වේදිකාවට එහෙම එන්න අදහසක් නැද්ද? ඇත්තටම දැන් වේදිකාවේ ඉන්න නළු නිලියෝ හැමදාම ඇවිල්ලා කියන දෙයක් තමයි වේදිකාව තමයි ඕනම කෙනෙක්ට රංගනය හදාරන්න තියෙන හොඳම තැන කියලා. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. මොකද මම ලෝක ශූරතාවයක් වගේ තරඟයකට සහභාගී වෙච්ච නිසා තමයි දන්නේ ඒකේ වැදගත්කම. ඉතින් මම ඇත්තටම වේදිකාවේ රංගපාලා තියෙනවා ඉන්දු ධර්මසේනගේ වේදිකා නාට්‍යයක. හැබැයි ඒක ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක්. ඉතින් ඇත්තම කියනවා නම් මට වේදිකා නාට්‍ය වලට ඕනතරම් ආරාධනා ලැබෙනවා. එකම දේ ඒ සඳහා දීර්ඝ කැපවීමක් කරන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා පුහුණු කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ කැපවීම මට මේ වෙලාවේ මගේ ජීවිතේ මගේ අනිත් වැඩ කටයුතුත් එක්ක කරන්න අමාරුයි. ඒත් මම ඇත්තටම හරිම ආසාවෙන් ඉන්නේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. ඒත් කාලය සහ මගේ කාර්යබහුලත්වයත් නිසා මට ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න බැරි වුණා දැනට. ඒකට ඉදිරියේදී අනිවාර්යයෙන්ම මම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සචිනි ගොඩක් අය වගේ සමාජ මාධ්‍යවල තරුවක්ද? මම හිතන්නේ Facebook කියන දේ සහ social media. ඒ කියන්නේ Instagram, Facebook, Snapchat, Twitter ඒ වගේ දැන් ගොඩාක් මීඩියා වර්ග තියෙනවා social media යටතේ. ඉතින් ඒක මම හිතන්නේ සෙලිබ්‍රිටි කෙනෙක් හැටියට මම අනිවාර්යයෙන්ම සෝෂල් මීඩියා හරහා මගේ ෆෑන් බේස් එක අමතනවා. ඒ වගේම මගේ ෆෑන්ස්ත් එක්ක කතා බහ කරනවා. ඉතින් ඒක මගේ වෘත්තියේ කොටසක්. ඒත් ඒක හැබිට් එකක් වෙලා. ඒ කියන්නේ ඒක පුරුද්දකට පත් වෙලා ඉවරයි. ඒගොල්ලන් එක ඒ කමියුනිකේෂන් එක තියාගන්නේ, ඒ රිලේෂන්ෂිප් එක තියාගන්නේ ඒත් එක්ක හිටියොත් තමයි. ඉතින් ඒ නිසා මගේ වෘත්තියේ කොටසක් එක වෙලා තියෙන නිසා මං හිතන්නේ ඒක හැබිට් එකක් වෙලා දැන් ඉවරයි. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට මාසෙකට කීයක් විතර වියදම් කරනවද ලස්සනට ඉන්න? ඇත්තම කියනවා නම් එහෙනම් මං ලොකු මුදලක් වියදම් කරන්නේ නැහැ. මං හිතන්නේ ලස්සනට ඉන්න වියදම් වෙන සල්ලි ප්‍රමාණය අඩුයි. මොකද දැන් කෑම ගත්තොත් දැන් කෑම කන ප්‍රමාණය අඩුයිනේ. එතකොට ඒ වෙනුවෙන් වියදම් වෙනවා අඩුයි. එතකොට ව්‍යායාම කිරීම ඉතින් ඒ වගේ මම ඇත්තටම මෙහෙම අමෝතු දේවල් කරන්නේ නැහැ. දැන් ගොඩක් අය හිතනවා සෙලිබ්‍රිටිස් කියපුවාම ලස්සනට ඉන්න ඕනේ. ඒ උනට අපි තමයි අමාරුම කට්ටිය ඒක මේන්ටේන් කරගෙන යන්න. මොකද කාලය පිළිබඳ ප්‍රශ්න නිසා. ජිම් එකකට යන එක දැන් රැල්ලක් වෙලා. සචිනි ජිම් එකට යන්නේත් රැල්ලටද? නැහැ. රැල්ල දැන් අපිනේ රැලි හදන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මම ඒ වගේ රැලි හදන්න උදව් වෙනවා මිසක් අනිත් අයව නම් මම ෆලෝ කරනවා. ඒ කියන්නේ ඉන්ටරෙස්ටිං දෙයක් නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරනවා. ඒ වුණාට මම ඒ කියන්නේ දැන් අවුරුදු 10කට කලින් ගත්තොත් මං හරිම සිහින් සිරුරක් තිබිච්ච කෙනෙක්. කියන්නේ හරිම කෙට්ටුයි. ඉතින් ඒත් මම ඒ කාලෙත් හිතුවා නෑ මට ජිම් එකට යන්න ඕනේ, මම වර්ක්අවුට් කරන්න ඕනේ, මට පොඩ මසල්ස් හදා ගන්න ඕනේ. ඒක මගේ පෞද්ගලික ආසාවක්. ඒ කියන්නේ ඕනම පුද්ගලයෙක් ගත්තොත් ඒගොල්ලන්ට පෞද්ගලික ආසාවල් තියෙනවා. සමහර අය කැමති නෑ ජිම් එකට යන්න, සමහර අය ඒ කියන්නේ ෆිසිකලි මහන්සි වෙන්න කැමතිම නෑ සමහර අය. ඒත් මම පුද්ගලයෙක් හැටියට ව්‍යායාම කරන්න කැමති කෙනෙක්. රැල්ලට ජිම් එකට යන කට්ටියත්
කොච්චර කාලයක් ජිම් එකට යනවද කියලා බලන්න ඕනේ. දැන් මාසයක් ගිහලා දෙකක් ගිහලා නවතිනවා නම් ඒක ඇත්තටම රැල්ලට යන කට්ටිය. බට් ඒක ලයිෆ් ස්ටයිල් එකක් හැටියට මේන්ටේන් කරනවා නම් ඒ කියන්නේ ඒක තමයි ඇත්තටම උනන්දුව සහ කැපවීම. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි මම. ඉතින් ඒ නිසා තමයි මම ඇත්තටම ජිම් එකට යන්නේ. සචිනී අයන්ද්‍රා ගොඩක් තරුණ අම්මලා තමන්ගේ ළමයින්ට මව්කිරි දෙන්නේ නැහැ. ඔබත් එහෙමද? මම දුන්නා. ඒ කියන්නේ පළවෙනි මම මෙහෙමයි. දැන් මව පදවිය ලබන්න කලින් අනිත් හැම දේ වගේම මම ඒක ගැනත් ගොඩාක් පොත් කියවුවා. ඒ කියන්නේ ලෝකේ ෆේමස් වෙච්ච ස්ටෑන්ඩඩ් පොත් තියෙනවා. මදර්හුඩ් ගැන. ඉතින් දැන් අම්මා, ආච්චි අම්මා ඒගොල්ලන් කියලා දුන්නට දැන් ඒ ගොඩක් සයින්ටිෆිකලි මව්පදවිය ගැනත් අලුතෙන් හොයාගන්න දේවල් තියෙනවා. ඉතින් ඒ සඳහා මම ඒ දේවල් ගැන කියුවා. ඉතින් දැන් අනුමත කරලා තියෙන කාලය තමයි අවුරුද්දක් තමයි බබෙක්ට කිරි දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අවුරුද්ද කාලේ මම දුන්නා. සචිනී දරුවෝ දෙන්නෙක් මදි කියලා හිතෙන්නේ නැද්ද? නෑ එහෙම කිසිම මදිකමක් හිතෙන්නේ නැහැ. වැඩිකමක් මිසක් නෑ. ඇත්තටම කියනවා නම් මම පත්තරවලටත් කියලා තිනවා, මාධ්‍යයට කියලා තිනවා මම පොඩි කාලේ දැන් ආසාවෙන් හිටියා දරුවෝ 4 දෙනෙක් හදන්න. ඒ වුණාට ඉතින් එක දරුවෙක් හදපුවාම තමයි තේරෙන්නේ ඒක කොච්චර මහන්සි වෙන්න ඕනේද, කොච්චර කැපවීමක් කරන්න ඕනේද. ඉතින් මගේ වෘත්තියත් එක්ක මට පුළුවන් උපරිම සංඛ්‍යාව තමයි දරුවන් 2 දෙනෙක්. දුවල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට වගකීම් කොහොමද දැනෙන්නේ? ඇත්තටම දුවල දෙන්නෙක්ගේ මවක් වීම මන් දන්නේ පුතාලා ඉන්න අයටත් ඒක එහෙම හිතනවාද කියලා. ඒත් දැන් මට හැංගීගෙන යන දේ තමයි එක දෙයක් තමයි දැන් මේ අලුත් ජෙනරේෂන් එකේ ළමයි දැන් අපි දන්න දේවල් වලට වැඩිය ගොඩාක් දේවල් දන්නවා. මම හිතන්නේ ඒගොල්ලන් එක්ස්පෝස් වෙන ටෙක්නොලොජි එකත් එක්ක ඒගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩක් වැඩි. ඒත් දැන් අපේ දරුවන්ට තියෙන දේවල් එක්ක ඒගොල්ලන්ගේ දැනීම ගොඩක් වැඩි. ඉතින් මගේ ලොකු දුවට අවුරුදු 6යි. ඉතින් එයා සමහරවිට මාත් එක්ක කතා කරන විදිහ දැකලා මට ඇත්තටම සමහරවිට බයත් හිතෙනවා. දැන් කොහොමද සමහර දේවල් හැන්ඩල් කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් වෙලාවට මට ඇත්තට මෙහෙම අපහසුතාවල් වලට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මම සමහර වෙලාවට මං කොහොමද මේ දරුවගේ මේ දේ ඒ කියන්නේ මෙහෙම දඟලන වැඩ කරද්දි මං කොහොමද ඒවා හැන්ඩල් කරන්නේ කියන ඒක මට ඇත්තටම දැන් හිතා ගන්න බැරි වෙච්ච වෙලාවට මම මගේ අම්මගෙන් අහනවා. ඉතින් ඒ මගේ අක්කගෙන් අහනවා. ඉතින් ඒ වගේ වැඩිහිටියන්ගෙන් උපදෙස් අරගෙන මම ඒ වගේ දේවල් හැන්ඩල් කරනවා. නැතත් මම දන්නවා මම මගේ ඉන්ටෙලිජන්ස් එකත් එක්ක මම ඉතින් හොඳ අම්ම කෙනෙක් කියලා මට හිතෙනවා. සචිනී අය ඔච්චර කොටට ඇඳුම් අඳින්නේ? ඔව් මට අනිවාර්යයෙන්ම ඇඟිල්ල දික් කරලා තියෙනවා. ඒ කියන්නේ මම මේ ළඟදී රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරා, සර්වේ එකක් කරා. ඒකෙන් මගේ හොඳ සහ නරක, ඒ කියන්නේ මගේ ෆෑන්ස්ලා මං ගැන මොනවටද කැමති සහ අකමැති කියලා. ඉතින් ඒකෙන් 55%ක් ජනතාව අකමැති වෙලා තිබුණා මගේ ඇඳුම් වලට. කියන්නේ සචිනී කොටට අඳිනවා එහෙමම කියලා. ඉතින් ඒක මං හිතන්නේ මගේ පෞද්ගලික කැමැත්ත. ඒ මම ඇඳුමක් කොටට අඳින්නේ ඒ කියන්නේ ඇඟ පෙන්නන්න නෙමෙයි. කොටට තියෙන ගවුමක්. ඒ ගවුමේ ලස්සන තියෙන්නේ ඒක කොට වුණාම. නැත්තම් ඒ ස්ටයිල් එකම දනිස්සෙන් පළලට දික් වුණාම ඒ ඩිසයින් එකට එච්චර ලස්සන නැහැ. ඉතින් මම ඇත්තටම හැම වෙලාවම ඇඳුමක් ඇඳොත් ඒකේ තියෙන ෆැෂන් එක, ඒකේ තියෙන ඩිසයින් එක, පාට ඒව බලලා තමයි මම අඳින්නේ. ඉතින් එහෙම තමයි මම කොටට අඳින්නේ. මම කොටට අඳින්නේ නැති කෙනෙක් නෙමෙයි. ඉතින් අඩනිරුවත් කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් දැන් කාලේ හැටියට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කෙනෙක් අඳින ඇඳුමක් බලලා කවදාවත් ඒ පුද්ගලයාව ජජ් කරන්න බෑ. අපිට මනින්න බෑ මේ කෙනා කොටගවුමක් ඇඳගෙන ඉන්නේ. ඒ නිසා මෙයා මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා අපිට කවදාවත් ජජ් කරන්න බෑ. මොකද දිගට ඇඳගෙන ඉන්න අයත් සමහර වෙලාවට ෂොකින් දේවල් කරනවා. ඉතින් මටම පුදුම හිතෙනවා සමහර වෙලාවට. කියන්නේ අපි සොසයිටි එකේ අපි රූපේ මවාගෙන ඉන්න විදිහ හෝ ඇඳුම ඇඳගෙන ඉන්න විදිහ නෙමෙයි අපේ ඇත්ත පුද්ගලයා ඇතුලේ. අපි කරන ක්‍රියාවල් වලින් තමයි ඒක පෙන්වන්නේ. ඉතින් එතකොට අඩනිරුවත්ව අඳින අනිත් ගෑනු ළමයි ගැන කතා කරොත් මම හිතන්නේ ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික කැමැත්ත. ඒගොල්ලන් ඇත්තටම පුළුවන් තරම් ඇඟ පෙන්වන්න කැමති නම් ඒගොල්ලන්ගේ ඇඟ ගැන සතුටු වෙනවා නම් ඇඟ ගැන කොන්ෆිඩන්ට් නම් ඇඟ පෙන්වුවට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් ඒගොල්ලන්ට වැඩිපුර ලැබෙන්නේ හොඳ කමෙන්ට්ස් නම් ඒගොල්ලන් ඒක වැඩිපුර කරනවා.
ඒගොල්ලන් එහෙම ඇඳලා ෆොටෝ එකක් දැම්මොත් Instagram එකේ එතකොට ගොඩාක් ලයික්ස් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ ඒකට කැමති නිසා තමයි ඒගොල්ලෝ ඒක වැඩිපුර කරන්නේ. බට් තව කෙනෙක් ඒක ගැන වෙන විදිහකට දකින්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒක එක කෙනාගේ පෞද්ගලික ආසාව. ඉතින් මට ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝක විවාහක රූරජන තරගයට සහභාගී වෙන්න අදහසක් නැද්ද? ඒකට මං මෙහෙම උත්තරයක් දුන්නොත් ගොඩක් අය තරහ වෙයිද දන්නේ නැහැ. දැන් මම ශ්‍රී ලංකා රූරජන තරගයට ගිහිල්ලා අවුරුදු 10කට විතර කලින් රූරජන වුණා. මට වාසනාව ලැබුණා ලෝකෙ තියෙන ලොකුම පැජන්ට් එක වෙන මිස් බර්ඩ් තරගය සඳහා සහභාගී වෙන්න. ඉතින් මං ඒ දේ එක අවුරුද්දක් කරා. උතර මම මගේ රට රෙප්‍රසන්ට් කරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම මම ලබාගෙන තියෙන නිසා මං ඒ ගැන ආඩම්බර වෙනවා, ඒ ගැන සතුටු වෙනවා. මට ඇත්තටම දැන් ඒකට සහභාගී වෙන්න කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැහැ. hirugossip.lk